හෙලෝ ළමයි කොහොමද ඔයාලට? දැන් හරියටම පාන්දර 5යි. අපි ඔක්කොම රෙඩි කරගෙන පිටත් වුණා පිලිප් අයිලන්ඩ් යන්න. ඇත්තට මේ යන්නේ ෆොටෝස් වගේක් ගන්න. සන්රයිස් එකේ ෆොටෝස් වගේක් ගන්න තමයි අපි මේ යන්නේ. මෙතන ඉඳන් හරියටම බීච් එකට තියෙනවා පැයයි විනාඩි 40ක දුරක්. අපි මේ වෙනකොට පිලිප් අයිලන්ඩ් වලට ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම වෙලාව දැනුනෙත් නෑ යනවා මොකද පාරවල් මිනිස්සු හිටියෙත් නෑ වාහන තිබුණෙත් නැහැ අපිට ඉක්මනට ය아가න්න ඇත්තටම පුළුවන් වුණා. පේනවද ළමයි මේ වෙලාවේ බීච් එක පේනවා ලස්සනට. ඒ වුණාට අපිට පේන්නේ නෑ මොකද පාන්දර නිසා. අපිට එනකම් බලන්න පුළුවන් මේ ලස්සන මොන වගේද කියලා. ඔන්න අපි දැන් මේ තැනට ආවා. ඔයාලට පේනවා ඇති මාරම ලස්සනයි. පොඩ්ඩක් ප්‍රශ්නයකට තිබ්බේ අද ක්ලවුඩි දවසක්. මොකද මේ වෙලාවේ ටෙම්පරේචර් එකක් 17ට විතර යන්නේ. ටිකක් සීතලයි. අපි දෙන්නම ජැකට් දාගෙන හිටියේ. හැබැයි සහන්ට නම් ජැකට් ඕනේ සහන් ටික පුරුදුයි. ආරම ලස්සනයි. මේ ක්ලවුඩි ගතිය තිබ්බේ නැත්තම් මං හිතනවා මීට වඩා මාර ලස්සනට පෙනෙයි කියලා. දැන් මේ තැන් වලින් යනවා බීච් එකට. ඒ කියන්නේ හොඳ view එකක් ගන්න. මේ අපි ෆස්ට් ටයිම් මෙච්චර පාන්දරින් නැගිටලා මෙච්චර දුරක් ආවේ. ඔයාලට හිතා ගන්න බෑ ළමයි කොච්චර ලස්සනද කියලා. ඒ view එක මාරම ලස්සනයි. මේ අහස වුණත් මාරම ලස්සනක් තිබුණේ. අනේ මන්ද මම කොහොමද විස්තර කරන්නද කියලා. අහස වලාකුළු වලින් බර වෙලා ඒ වගේම බලන්න මේ අහසේ ලස්සන මේ පරිසරය මාරම නිශ්ශබ්දයි. නිශ්ශබ්ද කියලා කියන්නේ අඩු අපිට ඇහෙන්නේ මේ නේචර් එකේ සද්ද විතරමයි. මමයි මුහුද එක වගේ නේද? දැන් අපි යන්න පිටත් වුණා මෙතන ළඟ තියෙන තව බීච් ඒරියා එකකට. ඇත්තටම බැලුවොත් අපි මේ ඉන්නේ කේප් පුලමයි කියලා ඒරියා එකක. දැන් අපි යන්නේ කේප් පුලමයි බීච් එකට. දැන් මේ තමයි කේප් පුලමයි. මාරම ලස්සන ඇත්තටම මේ වටපිටාව. වැඩි මිනිස්සු හිටියෙත් නැහැ. ඇත්තටම කිව්වොත් අද හොලිඩේ දවසක්. ටිකක් මිනිස්සු හිටියා. ඒ පරිසරයේ තියෙන සුන්දරත්වය විඳ ගන්න ඇවිල්ලාම බලන්න ඕනේ. මට තේරෙන්නේ නැහැ ඒක කොහොමද කියන්නේ කියලා. මේ වටපිටාව, මේ මුහුදු රැළි, මෙතන මේ බීච් එක වෙනම වයිබ් එකක් ඇත්තටම. ඉතින් වෙල්කම් ටු කේප් පුලමයි. මාරම ලස්සන වයිබ් එකක් තිබ්බා. අපි ෆොටෝ ෂූට් එකකුත් කරා මෙතනදී අපි දෙන්නගේ. දැක්කද සහන් ෆොටෝස් ගන්නවා. සහන් නිසා තමයි අපි අතරම එන්න පුළුවන් වුණේ මෙයාගේ තැනකට බලන්න. දැන් අපි දෙන්න කොහොමවත් එන්නේ පාන්දර 5ට නැගිටලා. අපි දෙන්නම මෝර්නින් පර්සන්ස්ලා තමයි. ඒ වුණාට ඉතින් කවුරුවත් මෙහෙම උදේ පාන්දරයන් කියලා අඬ ගහන්නේ නැහනේ. ඉතින් මේක අපිට සුපුරුදු දෙයක් උනේ නැහැ. ඒ වුණාට ඉතින් අපි හැමදාම උදේ නැගිටින හින්දා ප්‍රශ්නයක් උනේ නැහැ. උදේම නැගිටලා එන්න. ඇත්තටම ලස්සන වටපිටාවක් තිබුණා.
වටපිටාව ලස්සන වෙන්න මමත් ඉන්නේ හින්දා තවත් මේ වටපිටාව ලස්සන වුණා. අපි උදෙන්ම මේ ගමන ආපු හින්දා අපි ගොඩක් එන්ජොයි කරා. අපි දැන් පිටත් වෙනවා ෆිලිප් අයිලන්ඩ් සිටි එක පැත්තට. අපි හැමෝටම බඩගිනි මේ වෙලාවේ. අපි ඉතින් කැෆේ එකක් ඔය ගියා. ගොඩක් කැෆේ වහලා තිබ්බා අද හොලිඩේ දවසක් නිසා. ඒවට අපිට එක කැෆේ එකක් හම්බුණා. අපි හිතුණා එතනින් කෑම ගත්තොත් හොඳයි කියලා. ඒක ශ්‍රී ලංකන් ලේඩි කෙනෙක් හිටියා. ගෑනුලා මේක ඇතර වැඩ කරන. අපි සිංහලෙන් කතා කරමින් එයා අපි ළඟට වෙලා කතා කරා. අපි දැන් යනවා මේ එරියාට කියන්නේ කවුස් බීච් කියලා. අපි යනවා කවුස් බීච් එකේ පියා එකට. ලස්සන වටපිටාවක් තියෙනවා. උදේ වෙනකොට සෙනගලා වැඩුණා. මොකද හැමෝම බ්‍රේක්ෆාස්ට් වලට එළියට එන හින්දා සමහර තැන්වල යෝග කරනවා. අපි යමු දැන් බීච් එකේ ලස්සන බලන්න. ගෙදර යන්න. දැන් තමයි හරියටම අපිට වටපිටාව පේන්නේ ෆිලිප් අයිලන්ඩ් වල කොච්චර ලස්සනද කියලා. මොකද උදේ පාන්දර එනකොට අපිට දැක ගන්න පුළුවන් කමක් උනේ නැහනේ වටපිටාව කලවර නිසා. දැන් තමයි ඇත්තටම ගොඩක්ම පැහැදිලි. මම ෆස්ට් ටයිම් තමයි මෙහි ෆිලිප් අයිලන්ඩ් වලට ආවේ. වෙනද ළමයි ඇතින් බීච් එක. ඒක නිකන් ලේකයක් වගේ හරියට. මාරම ලස්සනයි. ඇත්තටම අද ලැබුණ අත්දැකීම කවදාවත් හම්බෙන්නේ නැහැ. මේ වගේ උදේවරුවක ආවේ නැත්තම්. ඔයගොල්ලොත් එනවා නම් උදේවරුව එන්න. ඔන්න එහෙනම් ඉතින් අපි ගෙදර බලා පිටත් වෙනවා.